හායි කොහොමද ඉතින් ඔයාලට ඕන කාලෙකට පස්සේ බ්ලොග් එකක් කරන්න හිතුණා. ඉතින් අද මට විශේෂ දවසක්. අද මගේ බර්ත්ඩේ එක. ඉතින් ගෙදරට වෙලා දවසම හිටියා කම්මැලි කමෙන්. ඊට පස්සේ ඔන්න හවස මේ මට බොයිෆ්‍රෙන්ඩ් කතා කරලා කිව්වා ඩිනර් එකට එළියට යමු අම්මත් එක්ක එන්න කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න පික්මී එකක් දාගෙන අපි දෙන්න මේ ලොකේෂන් එකට ගියා. ඉතින් මම බ්ලොග් එකක් කරන්නම හිතේ තිබුණේ නැහැ. ඒත් මට හිතුණා මොකක් හරි සර්ප්‍රයිස් එකක් ඇති කියලා. ඊට පස්සේ ඉතින් කොයිකටත් කියලා මම වීඩියෝ ක්ලිප්ස් ටිකක් යන ගමන් ගත්තා. ඉතින් ඔන්න දැන් අපි දෙන්න එනවා. මේ බලන්නකෝ ඉතින් මගේ රියැක්ෂන්. තමයි ඉතින් මම මේවා දැකලා සර්ප්‍රයිස් වුණේ. ඉතින් ඇත්තටම මේ ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම මං වෙනුවෙන් කරන මේ හැම දෙයකටම. ඉතින් මගේ අම්මවත් මේ වෙලාව මතක් කරන්න ඕනි මේ බර්ත්ඩේ එක කියලා. ඉතින් එයාත් කලින් දවසේ මාව එක්කන් ගිහිල්ලා මෙන්න මේ මං ඇඳගෙන ලස්සන ගවුමකට අරන් දුන්නේ මගේ අම්මා. ඉතින් ඒකත් ලස්සන රෝස් පාට ගවුමක්. ඉතින් ඒ විදිහටම මෙයා මට දුන්න මල්බොකි එකයි කේක් එකයි ඒවත් මේ මගේ ගවුමටම මැච් වෙනවා. ඉතින් මට මාර සතුටුයි. ඔක මේ ඉතිමන්දම් නිම්මෙන්නේ නැහැ නේ කපන්න කේක් එක. කපන්න කේක් එක කපන්න. මම හිතන විදිහට අපි වයසින් කොච්චර ලොකු වුණත් අපි හැමෝම ආසයි මේ වගේ දේවල් වලින් සතුට වෙන, විශේෂයෙන්ම ගෑන් ළමයි. ඉතින් මේක තුන මතක කවදා හරි දවසක ආයෙ බලලා සතුට වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසාම තමයි මම මේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් මම ආසයි මේ වගේ දේවල් වලට. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපි කේක් කෑවේ. ඉතින් බලමු ඉස්සරහට අපි මොකද කරන්න කියලා. හරි පාස්සේ ගාව. ඉතින් මම කියන්න ඕනේ ඇත්තටම මේ අයියයි නාගී දෙන්න තමා මේක ලස්සනට arrange කරලා තිබුණේ. ඉතින් මේ නාගී ඉතින් ඇත්තටම මගේම නාගී කෙනෙක් වගේ. ඉතින් මම ගොඩක් ආදරේ ඔයාලා හැමෝටම. ඉතින් මගේ මේ දවස මෙච්චර ලස්සන කරාට ඇත්තටම ඔයාලා හැමෝටම මේ ගොඩක් ආදරෙයි. thank you කියනට වඩා ආදරෙයි කියන එක කියන්න මම ආසයි. ඉතින් අපි මේ විදිහට අද දවස ගත කරලා ඉතින් බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරලා ගොඩක් මතක එකතු කරගෙන තමයි ඉතින් යන්නේ.
ඇත්තටම මේකේ කෑමත් ගොඩක් රසට තිබුණා. ඉතින් ඔයාලටත් බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් වගේ මොනවා හරි තියෙනවා නම් ඇත්තටම මෙතන ගොඩක් හොඳ තැනක් ඉතින්. ඔයාලත් ඇවිල්ලා බලන්න. ගොඩක් ලස්සනයි. එහෙනම් ඉතින් ඔන්න අද දවසට එච්චරයි. ආයෙත් දවසක අලුත් vlog එකක් අරගෙන අදට ගිහින් එන්නම්. බයි බයි.